අල් ජසීරා අමාත්‍ය හමුව රනිල් යලි පාර්ලිමේන්තුවට එන එකේ සංඥාවක්ද? මේක රනිල් විහිම්ම පච වෙච්ච රනිල්ගේ ප්ලෑන් එකක්ද? ඇත්තටම රනිල් කොහොමද මේ විදියට මාධ්‍යවේදියෙක් ඉස්සරහා දෙකට නැවුනේ? අද ඒ ගැන කතා කරමු. ඉතින් පහුගිය සතියේ හුඟක්ම වයිරල් වෙච්ච දේ තමයි අපේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල් ජසීරා නාලිකාවේ පැවති ඒ සමුඛ සාකච්ඡාවේදී ඔහු පත් වුණු අපහසුතාව කිහිපයක් සහ ඔහු එහිදී යම් කිසි ආකාරයක තරහා යෑම සහ මාධ්‍යවේදිය සමග මතකෙටුම ඇති කර ගැනීම. ඒතර මේ මාධ්‍ය හමුව අල් ජසීරා එකේ අසන් කියන මාධ්‍යවේදියත් එක තමයි පැවතුනේ. මේක ක්‍රම සබ් ලයිව් එකක් නෙමෙයි, මේක රෙකෝඩ් කරපු එකක් සහ මේක තිබුණේ පිරිසක් ඉදිරියේ, විශේෂයෙන් මේ මාධ්‍ය හමුවට විශාල වශයෙන් දෙමළ ඩයස්පෝරා එහෙම නැත්නම් කොටි සංවිධානයට සහාය දරන බොහෝ පිරිසක් ඇවිල්ලා හිටියා. ඉතින් ඒ පිරිස ඉදිරියේ තමයි රනිල් මේ මාධ්‍ය සාකච්ඡාව ගියේ. ඇත්තටම මේක රනිල්ගේ පාර්ශවයෙන් තමයි මේ මාධ්‍ය සාකච්ඡාව ඉල්ලලා තිබුණේ. දැන් ගැටලු කිහිපයක් තියෙන්නේ. රනිල් විහිම්ම මේ දේ උගලට පැටලුණාද? එහෙම නැත්නම් රනිල් දැන මේකට පැන්නද? එහෙම නැත්නම් මේක රනිල්ගේ ප්ලෑන් එකක්ද කියලා. මොකද අපි හැමෝම දන්නවා සාමාන්‍යයෙන් වර්තමානයේ ජාත්‍යන්තර මාධ්‍ය සාකච්ඡාවලදී ලංකාවේ වගේ නෙවෙයි, ලංකාවේ මාධ්‍ය විදියට නෙවෙයි හැසිරෙන්නේ. ඔය චතුදේශ චතුරලා එහෙම හැසිරෙන විදියට නෙවෙයි ප්‍රශ්න කරන්නේ. උන් හරි වෙනස් විදියට ප්‍රශ්න කරන සහ උන් ප්‍රශ්න ගන්න ලේසි වෙන්නේ නැහැ. උන්ගේ විශේෂයෙන් රනිල්ට ලොකු ප්‍රශ්න කීපයක් වෙන දෙන්න ඕන. විශේෂයෙන් රටලන්ද ප්‍රශ්නය කොමිෂන් සභාව වාර්තා පිළිබඳ එළියට දාලා තිබුණේ. ඒ පිළිබඳව ලොකු චෝදනා තිබෙනවා. ඉතින් ඒ ගැන ඔහුගෙන් විමසනකොට උට ටිකක් කේන්ති ගියා අපි දැක්කා. ඒ වගේම විවිධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් කොහොමවත් මේක පැයක සාකච්ඡාවක් විනාඩි 40 ගානකට කෙටි කරලා තමයි අල් ජසීරා හින් විකාශය කරලා තියෙන්නේ. පැයක් රෙකෝඩ් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. රනිල් වික්‍රමසිංහ පසුව කිව්වේ. කොහොම මේකෙදි ගොඩක් තීරණාත්මක දේවල් කතා කරලා තිබුණා. විශේෂයෙන් ජිනීවා මානවකම් කමිෂන් එකේ සිද්ධ වෙච්ච දේවල්, විශේෂයෙන් යුද අපරාධ සිදු කර බවට අපේ හමුදාව රනිල්ගේ කටින් කියව ගන්න මේ මාධ්‍යවේදිය සෑහෙන උත්සාහ කරා. විශේෂයෙන් ඔඩියන්ස් එකේ හිටියා පවා. ඒ වගේම රනිල් යුද අපරාධ සහ මානව හිමිකම් කඩ කරයි කියලා චෝදනා තියෙන, විශේෂයෙන් බටලන්ද ඒ කමිෂන් සභාව වාර්තාව ඒ වදකාගාරයේ පිළිබඳ රනිල්ට චෝදනා තිබුණා නුගණන් වලදී. එතන ඉඳන් තමයි අත්‍තරම මේ ගැටලුව තියෙන්නේ. ඉතින් රනිල් මේක දැනගෙන ගියාද කියන එක තමයි දැන් ප්‍රශ්නකට තියෙන්නේ. මොකද රනිල් කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ ජාත්‍යන්තරය හැන්ඩල් කරන්න පුළුවන් දැනට ඉන්න හොඳම නායකයෙක්. මොකද ජාත්‍යන්තර සම්බන්ධයෙන් හොඳම දැනුමක් තියෙන රනිල්ට දේශපාලනඥයන්ගෙන් දැනට මාත් ඉන්න අයගේ. මොකද අනිත් හැමෝටම වැඩිය මේ ජාත්‍යන්තර දේවල් හැසිරෙන ආකාරය රනිල් හොඳයි. ඒව තියෙනවා. ඉතින් මේට අමතරව එහෙම කෙනෙක් හිටියේ මහින්ද රාජපක්ෂ විතරයි. ඉතින් මේ දෙන්නට තමයි තිබුණේ. මහින්ද රාජපක්ෂ 2006 දී අල් ජසීරාත් එක්ක වගේ මේ විවිධ මාධ්‍ය නාලිකාවේ ජනාධිපතිවරයා සමයේ ඉන්ටර්විව් දුන්නා. ඉතින් ඒ කිසිව දැනගන්න මහින්ද රාජපක්ෂ මේ විදිහට අපහසුතාවයටපත් දුන්නේ නැහැ. ඔහු අපහසුතාවයටපත් කරන්න උත්සාහ කරන හැම තැනකදීම ඔහු වෙන දෙයක් ඒකට ඇදලා ඔහු බේරලා ගියා. විශේෂයෙන් අල් ජසීරා නාලිකාවෙන් විශේෂයෙන් යුද්ධය ආසන්නයේ යුද්ධ උච්චතම හරියදී 2007 2006 වගේ මහින්ද රාජපක්ෂගේ ඉන්ටර්විව් එකකදී ඔහුගේ මේ මානසික ප්‍රශ්න හදී ඔහු එරලා අනිත් පැත්තට ප්‍රශ්න අහනවා. අනිත් රටවල් මේ විදිහට මානසික කල්ල කරලා ගියේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න කරන්නේ නැත්තේ කියලා. ඉතින් මහින්ද ඒ විදිහට පැනලා ගියත් රනිල් මේවට ඒ ප්‍රශ්නේ මගේ ඇල්ල ගන්නට මහින්ද ඒක බැලන්ස් කරලා රනිල්ට බැලන්ස් කරගන්න බැරි වුණේ. ඇයි කියන එක තමයි ගැටලුව තියෙන්නේ. මොකද රනිල් කියන්නේ මහින්දට වැඩිය මේ මහන්ත්‍ය හැසිරවීම අතින් ඉදිරියෙන් තියන්න පුළුවන් කෙනෙක්, විශේෂයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ මහන්ත්‍යවලදී. නමුත් මෙතෙන්දී රනිල් අතරම ලොකු අපහසුතාවයකටපත් වෙනවා අපි දැක්කා. ඔහුට කේන්ති ගියා. ඒ වගේම ඔහු සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි විදිහට ඔහු හැසිරුණ ආකාරය තිබුණේ. රනිල් ප්‍රකාශ කරන්නේ ඔහු කියපු සමහර දේවල් දැම්මේ නැහැ. විශේෂයෙන් රාසුල් ප්‍රහාර සම්බන්ධයෙන් ඔහු කියපු දේවල් දැම්මේ නැහැ. විශේෂයෙන් මහානායක හාමුදුරුවෝ තමයි රන්ටේ උත්තරීතම තීරණ ගැනීමට හැකියාව තියෙන අය කියලා ඔහු කිව්ව. විශේෂයෙන් ලංකා බෞද්ධ රටක් කිව්වදේ ඒ 32 තාල නැහැ. මහානායක හාමුදුරුවෝ අස්කිරිමන්තතු හාමුදුරුවෝ කාදිනල් හිමිටත් වැඩි උඩින් ඉන්නවා. ඉතින් ඒ අය දෙයක් කියනවා හැරෙන්නේ කාදිනල් දේශපාලනය කරනවා මේ දේවල් එළියට ගියේ නැහැ කියලා රනිල් ප්‍රකාශ කරා. ඉතින් ලංකා බෞද්ධ රටක් කියන රනිල් ප්‍රකාශ කරා කිව්වොත් මේ දේවල් ඕනේ එළියට දැම්මේ නැtei කිව්වා. හැබැයි රනිල් මේකේ ලොකු උත්සාහයක් කරන් තිබුණා. අපි ශවේන්ද්‍ර සිල්වා මහින්ද රාජපක්ෂය යුද්ධ අපරාධ චෝදනා උන්ට ඉදිරිපත් කරද්දි රනිල් ඕන් එහෙම නැහැ කියලා ඔප්පු කරලා කතා කරා ඔවුන්ගේ පැත්තට. මොකද ඔහු හිටපු රාජනායක විතර ලංකාවේ හමුදාව සහ ඒ යුද්ධය ජයග්‍රහණය කරා වෙනුවෙන් ඔහු කතා කරපු දෙයක්. නමුත් මෙතන ගැටලුව තියෙන රනිල් මේක දැන මේ කරාද කියලා. මොකද සාමාන්‍ය මේ සාකච්ඡා කරන මාධ්‍යවේදීන් සහ සාකච්ඡාවේදී වෙන දේවල් අනිවාර්යෙන් කලින් ඒ පිරිස දැනුවත් කරනවා නායකයා සාකච්ඡාවට පත් කරන පුද්ගලයා. විශේෂයෙන් මේක අපි ඇමරිකාවේදී හැමතිස්සෙම තියෙන ඩොනල්ඩ් ට්‍රම්ප් උනත් ඔහුගේ ජනාධිපතිවරණයේදී අපි දැක්කා මේ විදිහට ලොකු සාකච්ඡා කිහිපයකට සම්බන්ධ වුණා. එහිදී ඔහු කෙලින්ම කියලා තියෙනවා මේ පුද්ගලයා නම් තම සාකච්ඡාවට සහභාගී වෙන්නේ නැහැ කියලා. ඒ වගේම සමහර සාකච්ඡාවලින් ඩොනල්ඩ් ට්‍රම්ප් නැගිටලා ගිහිල්ලා තියෙනවා. ඔහුගෙන් අනවශ්‍ය ප්‍රශ්න අහදී තියෙනවා. රනිල් ඒ දෙක කරන්න පුළුවන්කම තිබුණා. රනිල්ගේ පැත්තෙන් සාකච්ඡාව විවෘත වුණත් ඇයි රනිල් තමන්ගේ මේ විදිහට අනවශ්‍ය ප්‍රශ්න අහද්දී මේ දේවල්
වලට උත්තර දිදී ඉන්න ඒ දේවල් පටලවන්නේ නැතුව කෙලින්ම දෙන්න කියලා නොයන්නේ සහ තමන්ට ප්‍රකාශ කරු මාධ්‍යවේදී නැතුව වෙන මාධ්‍යවේදීත් මේ හසන් කියන පුද්ගලයා ඇවිල්ලා ප්‍රශ්න කිරීම දෙයි ඒ වෙනුව ඔහු සමග මේව කරේ කියන එකත් ගැටලුවක්. ඉතින් අනිල් ජාත්‍යන්තර තමන්ගේ කීර්තිය යම් කිසි ආකාරයකට වැඩි කරගන්න උත්සාහ කරපු මාධ්‍ය හමුවන්ද කියලා ගැටලුවක් තියෙනවා. මොකද මීට මේ මාධ්‍ය හමුවට කලින් සතියකට කලින් අනිල් යලි පාර්ලිමේන්තුවේ කතාවක් විශේෂයෙන් ලංකාපුරා ගියා. විශේෂයෙන් කරුණායක ඔබ ඒ සිලින්ඩර් පක්ෂයේ අනිත් ජාතික ලයිස්තුව හිමි පයිස මුස්තාපා යන දෙන්න එක්කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට සමු දීලා ඒ වෙනකොට ජාතික ලයිස්තුව රනිල් යලි පාර්ලිමේන්තුවේ කතා කරනවා. රනිල් එකපාරකුත් එහෙමල ජනාධිපති වුණා. ඉතින් ඒ දේ වෙන්න බැරි නෑ. ඉතින් මේකට උත්සාහ කිරීම සඳහා යම් කිසි ආකාරයක ප්ලෑන් එකක්ද මේක කියලා වෙනවා. මොකද මේක එක්කෝ මේක නෙගටිව් හරි පොසිටිව් හරි මාකටිං පැත්තෙන් නිකන් ගේමක් වෙන්න පුළුවන්. මොකද මේ කියන්නේ දේශපාලන ලොකු හොල් සූත්‍රකාරයෙක් ලංකාවේ දේශපාලන දැන තියෙන හොඳම හොල් සූත්‍රකාරයෝ දෙන්නගේ තමයි රනිල් අනිත් වෙනා මහින්ද. ඉතින් මේ දෙන්න තමයි මම හිතන්නේ ලංකාවේ දැන තියෙන අය කවුරුවත් දේශපාලන ගේම් ගහලා තියෙයි කියන උත්තර තමයි. දේශපාලන හොඳට ප්ලේ කරලා තියෙයි කියලා. ඉතින් රනිල් යම් කිසි ආකාරයක තමන්ගේ ප්‍රතිරූප වර්ධනය කරගන්න කරපු මාධ්‍ය සාකච්ඡාවලදී මම නම් මේක ඇත්තරම රනිල් අපහසුතාවයට පත් වෙන්න වුන් විසින් අල් ජසීරාගෙන් සිදු කරන ලද ඒ ගැටයකට රනිල් ලහුණාද කියන එක තමයි ගැටලුව. රනිල් නැත්තම් මේක තමන් විසින් ප්ලෑන් කරපු දෙයක් නෑ. ඇත්තටම මේක රනිල් උත්සාහ කරේ තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කරගන්න කියන ප්‍රොෆෙෂන් ගිය ජනාධිපති වෙන්න අපිට ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පවා මේ වෙනි දේවල් සිදු කරා. බහු මාධ්‍යවේදීන් හැසිරීම සහ මාධ්‍ය තමත් හොඳින් බැලන්ස් කරා. නමුත් රනිල්ට ඒක මෙතෙන්දි කරගන්න බැරි වුණා. රනිල් යම් කිසි ආකාරයක මම හිතන්නේ මීට පෙර මේ දින මාසාකච්ඡාව ඇතු ඉන්දියාවේ මේ මාධ්‍යවේදීන් සමග වුණා. එතෙන්දි රනිල් තාමත් හොඳින් මේ දේ කරා. BBC එකත් එක්ක කරා. නමුත් එතෙන්දි මේ දේ හොට කරගන්න බැරි වුණා. එක්ක මේක රනිල් ඇත්තටම මම හිතන්නේ මේ රනිල්ගේ පාර්ශවය මේක සාකච්ඡාව ගිය වෙලාවේ රනිල් හිතන්නේ නැති යම් කිසි ආකාරයකට තමයි අල් ජසීරා එකත් එක්ක නටන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඔහු හිතපු විදිහට ඒක අයිදා සාර්ථක කරගන්න බැරි වුණා රනිල්ට. ඉතින් ඒක හින්දාම තමයි මම මේක හුඟක්ම වෛරල් වුණේ. මොකද රනිල් ටිකක් අපි අර දාන්නගේ විදිහට රනිල් ටිකක් ඉවසීමෙන් වැඩ කරාට රනිල් ටිකක් උද්දච්ච මිනිස්සෙක් ටිකක් ආඩම්බරකාර මිනිස්සෙක්. ඉතින් එහෙම කෙනෙක් නිසා උඩ එකක් අර කේන්ති ගියාම උඩ කන්ට්‍රෝල් නැති වෙනවා. ඉතින් මම හිතන්නේ රනිල්ට එතෙන්දි උනේ ඒක. ඔහුගේ යම් කිසි ආකාරයක ඔහුගේ අර ආඩම්බරකා නිසාම ඔහුට අර මමත්වයට යම් කිසි ආකාරයක ගැරහීමක් සිදු වුණාම උඩ පොඩ්ඩක් කේන්ති ගියා. උඩ ඉවසීම නැති වුණා. මොකද රනිල් කූල් එකේ ඉන්නවා නම් ඇත්තටම මේක මීඩියට හොඳට කන්ට්‍රෝල් කරගන්න තිබුණා. නමුත් එහෙම කරගන්න බැරි වුණා උට. මේක ඇත්තටම රනිල්ගේ පැත්තේ රනිල්ට ලොකුම අවාසියක් වුණා. මොකද රනිල් එක්ක මේක තව ඔහුගේ පැත්තේ කැමරාවක් දාලා ඔහු රෙකෝඩ් කරන්න ඕන. දැන් මේක රනිල්ට කියන්න බෑ. මේක මේගොල්ලෝ ෆයිට් කරලා අරගෙන මේකයි කියලා රනිල්ට කියන්න බෑ. මොකද තමන් යන සාකච්ඡාව විනාඩි මට රනිල් දැනගන්න ඕන. මොකද තමන් මේක කරන්න කියලා සහ තමන්ගේ තියෙන කොයි ඔය පුද්ගලයොත් එක්කද කියලා. ඉතින් රනිල්ගේ මෙයාගේ දෙයක් ඇත්තටම මෙහෙම වුණයි කියලා ඇත්තටම හැමෝම විශ්වාස කරන්නේ නැති වුණා. මීට වඩා හොඳට ඇත්තටම රනිල් මාධ්‍ය හසුරවන්න තිබුණා. නමුත් ඇත්තටම මේක අපේ රටේ අනිත් නායකයන් ලොකු පාඩමක්. විශේෂයෙන් වර්තමාන ජනාධිපතිවරයාට පවා විශේෂයෙන් ජාත්‍යන්තර මාධ්‍ය සමග කටයුතු කිරීමේදී ඔවුන් කරන්නේ කොයි වගේ දේවල්ද සහ ඒ දේවල් වලින් බේරෙන්න කොහොමද කියන එක අනිවාර්යෙන් හිතලා බලලා සහ ඒවට ඉතාමත් හොඳින් කටයුතු කළ සැලසුමක් ඇතුව මාධ්‍ය සාකච්ඡා වලට යන්න ඕන. මොකද ලංකාවේ වගේ කලින් ප්‍රශ්න ටික දෙන්නේ නැහැ මාධ්‍යවේදීෝ. හුඟක් ජාත්‍යන්තර සාකච්ඡාවලදී හුඟක් අමාරු ප්‍රශ්න අහලා තමන්ව ඊමට සමතලා කරලා දාන්න තමයි හුඟක් මාධ්‍යවේදීන් උත්සාහ කරන්නේ. මේ ජාත්‍යන්තර මාධ්‍ය විශේෂයෙන් BBC, අල් ජසීරා, NBC, Reuters ඒ වගේ හුඟක් මාධ්‍ය එහෙමයි. විශේෂයෙන් අල් ජසීරා ගත්තා. අල් ජසීරා හුඟක්ම ටෙරරිසම් පැත්ත බර මාධ්‍ය කණ්ඩායමක් කියලා හුඟක් කට්ටිය කියනවා. විශේෂයෙන් දක්ෂිණාංශයට වැඩි විශේෂයෙන් ඕන් ගොඩක් කොටි සංවිධානයේ දෙමළ ඩයස්පෝරා ඒවා දරලා බලන විශේෂයෙන් ඒ වගේම හමාස් එකට උදව් කරලා අල් ජසීරාගේ ඊශ්‍රායලයේ හුඟක් මේක අල් ජසීරායකට චෝදනා කරන හමාස් සංවිධානයේ හිස්බුල්ලාස්ලට උදව් කරනවා කියලා. ඉතින් එහෙම සංවිධානයකට උදව් කරන මාධ්‍ය කණ්ඩායමක් නම් අනිවාර්යෙන් මේ පිළිබඳව මීඩියා අවධානය යොමු කරන්න තිබුණා. ඉතින් මේක රනිල්ගේ පැත්තට මම අර කලින් කිව්වා වගේ වාසියක්. ඒ වගේම මේකෙන් පාඩමක් ඉගෙන ගන්නත් ඕන අපේ දේශපාලඥයෝ සහ අපේ ලංකාවේ මිනිස්සු සහ ලංකාවේ මාධ්‍ය විශේෂයෙන් ලංකාවේ මාධ්‍ය කලින් මේ ප්‍රශ්න ටික දීලා එන ඉන්ටර්විව් ගන්න කෙනාට අර සිරසට අනුර කුමාරයලා සුංග කලින් ප්‍රශ්න ටික දීලා අනුර කුමාර මෙතන ආයේ හතරේ ගහලා යනවා වගේ. ඒ වගේම හිරුවකට චමුදිතක ඉස්සරහට සජිත් ගෙනල්ලා සජිත් ආයේ හතරේ ගහන්න පාර හපලා දෙනවා වගේ. හැබැයි සජිත් ඒත් කරගන්න බෑ. ඉතින් එහෙම නෙමෙයි අත්‍තරම මාධ්‍යවේදීන් හැසිරීම සහ ජාත්‍යන්තර මාධ්‍ය කටයුතු කරන්නේ. ඉන්ටර්විව් එකක් යන්නේ එහෙම නෙමෙයි මාධ්‍ය සාකච්ඡාවක්. නායකයෙක් එක්ක ඉතින් තමන්ට හිතන්න බැරි ප්‍රශ්න අනිවාර්යෙන් මාධ්‍යවේදීන් අහනවා. ඒ වෙලාවේ තමන් විචක්ෂණශීලීව අනිවාර්යෙන් උත්තර දීලා ඒ ප්‍රශ්න හරියට බැලන්ස් කරගන්න ඕන. අර මම කලින් උදාහරණයක් කිව්වා වගේ මහින්ද 2006 දී මානවිකම් ප්‍රශ්නයේදී මහින්දගෙන් ඔහු ජනාධිපතිවරයා වෙන හැරේ සමයේදී ජනාධිපති විදියට කටයුතු කරද්දී උච්චතම අවස්ථාවේදී ඔහුගෙන් මෙහෙම අහනකොට ඔහු අනිත් පැත්තට ඒකට උත්තර දෙන්න යන්නේ නැතුව ඔහු කරේ ප්‍රශ්නේ වෙන පැත්තකට හරවපු එකයි. අනිත් රටවල් මෙහෙම මානවිකම් කඩ කරද්දී අයි ඒගොල්ලන් ප්‍රශ්න නොකරන්න කියලා අපි ප්‍රශ්න කරන්න කලින් ඒගොල්ලන් ප්‍රශ්න කරන්න කියලා. ඉතින් මේ විදිහට හරියට ඒ වගේ තැන්වල පොයින්ට් එකට කතා කරන්න ඕන සහ ඔවුන් ප්‍රශ්න අහනකොට යමාරු ප්‍රශ්න වලට ඔවුන්ව ඊට වැඩි අමාරු උත්තර දාගන්න අපි ලෑස්ති වෙලා ඉන්න ඕන.
මේක හොඳටම ඇත්තටම මම හිතලා වර්තමානයේ මාධ්‍ය බැලන්ස් කරන රාජනායකයන් ඩොනාල්ඩ් ට්‍රම්ප්. මොකද ඔහු ඇමරිකාවේ හුඟක් මාධ්‍ය ආයතන ඔහුගේ ප්‍රධානතම මාධ්‍ය ආයතන ඔහුට විරුද්ධව ජනාධිපති කැම්පේන් එකේ හිටියා. ඔහු ඒකටවත් ඉන්ටර්විව් දෙන්න ගියේ නැහැ. ඔහුගෙන් ප්‍රශ්න අහන්න මාධ්‍යවේදීන් පාව ඔහු විසින් ඔහු මේ මාධ්‍යවේදීන් මාරුවේ දැම්මා. සමහර අවස්ථාවල ඩොනාල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුට හරියට ගැලපෙන්නේ නැති ෆොටෝවක් තිබුණා කියලා මාධ්‍ය සාකච්ඡාව කරන්න නැතුව එතනින් නැගිටලා ගියා. තවත් මාධ්‍යවේදීනියක් සම සාකච්ඡාවේදී ඔහු මේ මාධ්‍යවේදීනිය ඔහුට කියනවා ඔබ අමාරු ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෑස්තිද කියලා. ඉතින් ට්‍රම්ප් කියනවා ඇයි මම අමාරු ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි මේක සාධාරණව කරගෙන යමු කියලා. නෑ මම ඔබගේ අමාරු ප්‍රශ්න අහනවා උත්තර දෙන්න ඕනේ කියලා. ඉතින් ට්‍රම්ප් ඒ වෙලෙම නැගිටලා යනවා ඔබ අමාරු ප්‍රශ්න අහනවා නම් ඒක බයිඩන් කෙනුත් අහන්න. එහෙම නැත්නම් බයිඩන් කෙන ලේසි ප්‍රශ්න අහනවා මගෙන් අමාරු ප්‍රශ්න අහන්න එපා කියලා ඔහු නැගිටලා ගියා ලස්සනට. ඉතින් මේ විදිහට හරියට මේ මාධ්‍යවේදීන්ගේ කුල් වලට අහු නොවි කරන්න ජාත්‍යන්තර මාධ්‍ය කටයුතු කිරීමේදී අපි අනිවාර්යෙන් අපේ නායකයෝ ඉගෙන ගන්න ඕන. මීට වැඩිය ලංකාවේ හැම නායකයෙක් මේ වගේ ලංකාවේ මාධ්‍යවේදීනුත් මම හිතන්නේ ලංකාවේ මාධ්‍යවේදීන් මේ විදිහට ජාත්‍යන්තර ආකාරයකින් කරයට සාකච්ඡා වාද විවාද මෙහෙවන්න පුළුවන් අය ඉන්න කියලා මම එහෙම දකින්නේ කලින්ද විතරයි දෙරනේ. අනික කවුරුටවත් මම හිතන්නේ නැහැ එහෙම පොයින්ට් එකට කතා කරලා කට්ටිය අමාරු දාන්න පුළුවන් කියලා. විශේෂයෙන් කලින්ද මේක සෑහෙන හොඳට කරලා තියෙනවා. විශේෂයෙන් ජාතික ජනබලවේගයේ වගේ මොකක් පක්ෂවල අය ගානට ඔහු පොයින්ට් කළා. වෙදරන 360 දී හැම ගානට වුණ ඒ ප්‍රකාශ වලින් මොවුන් අමාරු විදාලා ගානට ඒ හරියට මාධ්‍යවේදියෙක් විදිහට අමාරු ප්‍රශ්න අහලා කන්ට්‍රෝල් කරන්න එක ඔහු කරලා තියෙනවා. නමුත් අනිත් මාධ්‍යවේදී මම දකින්නේ මේ හැමෝම සුරංගට අර කියන හොඳයි කියලා සුරංග මෙහෙම අර මෙහෙමයි කියලා. නමුත් සුරංගත් හැමෝටම හොඳයි. නමුත් අනුරග ඉස්සරහා සුරංග පදිරි වෙනවා. ඉතින් ඒකෙම තේරෙනවා ඉතින් මොකද්ද වෙන්නේ කියලා. වගේම චෞදි තුනත් ඒත් එහෙම කටපාසල කියලා කතා කරන චතුර වුණත් ඒත් එහෙම චතුරටත් මේ දේ කරන්න අමාරුයි. ඉතින් ඔය අය තමයි හුඟක්ම මම හිතලා ලංකාවේ ජනප්‍රිය කියන අය ඉන්නේ. ඉතින් කට්ටියට ඒ තරම් දෙයක් නැහැ. ඉතින් මේකට වැඩිය ඇත්තටම ලංකාවේ මාධ්‍යත් මෙතෙන්දී ඉගෙන ගන්න ඕන දේ තමයි මේ දේවල් කොහොමද වෙනස් කරගෙන යන්නේ කියලා. ඉතින් අර රනිල් මේක ඇත්තටම රනිල් ඉල්ලන් කෑමක් කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. මොකද රනිල් ලෝකේ ප්‍රතිරූපය හදාගන්න කියන මොකද ඒක සාර්ථක වුණේ නැහැ දැන්. රනිල් ඉල්ලගෙන කාලා තියෙන්නේ. ඉතින් රනිල්ට ආයේ දේශපාලනයේ ඉන්න තමයි රනිල් ඉව අල්ලන්නේ ආපහු පාර්ලිමේන්තුවට එන්න. ඉතින් ඒ ඉව අල්ලන්නේ යම් කිසි ආකාරයක පසුබිමක් හොදාගන්න හදනවා. මේක යම් කිසි ආකාරයක විනාශ වෙලා කියන මම හිතන්නේ රනිල් මේකේ පරාදෙන මිනිහෙක් කියලා. මොකද අවුරුදු 24ක් ජනාධිපතිකම පදන් ඉඳලා අන්තිම කොහොමරි ගත්ත මිනිස්සයා. ඉතින් ඒකින්ද මීටරි දේශපාලනකෙන් ඉස්සරහට වෙන්න පුළුවන් මේ ආණ්ඩුවට. ඉතින් රනිල්ගේ මීටරි පරිස්සම් වෙන්න වෙයි මේ ආණ්ඩුවට. රනිල්ව මෙතෙන්දී හැල්ලුවට ගත්තට විහිළු කරාට රනිල් කියන්නේ එහෙම අව탁සිරු කරන්න පුළුවන් පුද්ගලයෙක් නෙමෙයි. දේශපාලනේ රනිල් කියන්නේ හොඳ කපටි මොලයක්.